මේක ඇතුළට ආවට පස්සේ මාරම ගුප්තභාවයක් තියෙන්නේ. බැද්ද විහාරය යන්න ඕනේ. මේ පාර නෙමෙයි අර මේ මෙතනින් මේ ප්‍රධාන පාරට වැටිලා යනවා ඉස්සරහට ගියොත් තියෙන බෝඩ් එකක් ගහලා මේ පාර. ඒ කියන්නේ මේ පාරේ අර හිරාර මේ ප්‍රධාන පාරට වැටෙන්නේ. ඔව්. වාංගුදයක් විතර පාසෙන් මේ කැලේනකින් පාරක් තියෙනවා. ඒ කියන්නේ. ආදා මේ කෙලිම ප්‍රධාන පාරට වැටෙන්න ඕන කියලානේ. ඔව් ඔව්. වැටිලා උඩු පැත්තට යනවා. පාර වක්ම දාන්න. අර ලොකු අර මේ වෙලත් එක්ක තියෙන වැවට මෙහානේ. හරි හරි. සුබ දවසක් නිමන්ත බ්ලොග්ස් මාව බලන මගේ ආදරණීය මිතුරු මිතුරියන්ට මේ වෙනකොට ඉස්සෙල්ලා කලින් ඉඳන් ප්‍රමාණයට වැඩිය මාව නරඹන මාව දිරිමත් කරන දෙස් මගේ ආදරණීය මිතුරු මිතුරියන්ට ගොඩක් ස්තුතියි. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ ලස්සනම තැනකට නැවත වාරයක් අපේ තිරවේදනීය ආරණ්‍ය සේනාසනය එක කඹුරු පිටි පාරේ තියෙන්නේ හරිම ලස්සන තැනක්. ඉතින් අපි ලස්සන ගමනක් යමු මේ විදියට. මෙන්න මේ ගමන මෙතනින් ආරම්භ කරනවා. මාත් එක්ක මේ වීඩියෝ අවසාන වෙනකන් රැඳී ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. හරි එහෙනම් මාත් එක්ක ගමන පටන් ගමු. ඉතින් ගමනේ මුල ඉඳලා අග වෙනකන් යන්න ඕන සාමාන්‍යයෙන් මීටර 700ක් වගේ ප්‍රමාණයක් යන්න තියෙනවා. පයින්ම තමයි යන්න තියෙන්නේ ඕනනම් වාහනයක් අරගෙන යන්නත් පුළුවන්. නමුත් ඉතින් අර පයින් යනකොට පොඩි ආතල්ලකුත් තියෙනවනේ. ඉතින් මේ විදිහට try කරමු. පයින්ම යමු. ඉහළ බලමු මොකද තත්ත්වය කියලා. පයින් ආවගේ නෙමෙයි. පට්ට මහන්සි දැන්න. තා පොඩ්ඩක් ඇදිනේ එමෙට යමු. මං අර මුලින් මීටර 700යි කියලා කිව්වට සාමාන්‍ය කිලෝමීටරයකට වැඩි ප්‍රමාණයක් දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. තමන්න ඉහළ බලමු. ආපු එක අතාරින්නත් බෑනේ. ටිකක් දුර ආවට පස්සේ මේ විදිහට පාර දෙපැත්තට බෙදෙනවා. අපි දන්නේ නැහැ මේ පල්ලෙහාට යන්න උඩහාට යන්නද කියලා. නමුත් අපි ආපු පිළිවෙලට උඩහාට යමු. ගිහිල්ලා වටයක් දාලා බලමු. මොකක්ද තත්ත්වය කියලා. දැන් කිලෝමීටර 2කට ආසන්න ප්‍රමාණයක් ආවා. එනකොට අපිට මේ පන්සල බලා ගියා ගන්න ආඳුරු හම්බුණා. ආන්දර කතා කරලා උඩහාට යන්න කිව්වා උන්වහන්සේ වඩිනවා කියලා. ඉන්න බලන්න මෙතන මේ ලංකල බැලුවතින් පේනවා මේ පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන මේ ගල් කණු එහෙම තියෙන්නේ ගොඩක් පරණ ඒවා. ඉතින් මේවා අර ආරම්භය හැටියට මේ නිකන්ම විසින් කාටලා තියෙන්නේ. පොඩ ලංකල බලන්න මල්ලි මෙතන තියෙනවා මෙතන අක්ෂර වගේක් දාලා අකුරු වගේක් ගහලා තියෙනවා. ඉන්න බලන්න මේ තියෙන්නේ. ඉතින් මේ ඉතුරු ටික තුල උඩට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉන්න බලමු. ඇතුළට ආවට පස්සේ මාරම ගුප්තභාවයක් තියෙන්නේ. ඇත්තටම ලස්සනයි මේක. අවුරුදු බර ගානක් පරණ ඒවා. මේක නිදන් වරු කඩලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් මේ බලන්න මේ සැතපෙන පිළිමේම පුරාණ වටිනාකමක් තියෙන. මාර වටිනාකමක් තියෙන තැනක් ඉතින් මෙතෙන්ට මේ ඇවිල්ලා විනාශ කරලා තියෙන එකක් කියලා. බලන්න මේ ගල්ක ලස්සන පිටු තියෙනවා මේ බෝඩ. දෙපැත්තෙන් ලස්සනට මේ චිත්‍ර කරලා තියෙනවා. මේක මේ අදීන චිත්‍ර ඇඳපුවා නෙමෙයි. අවුරුදු බර ගානකට කලින් ඇඳපුවා. මානසික වටිනාකමක් තියෙන ඇත්තට මේක හැංගිලා තියෙනවා. ඔයාලට පේනවා මෙතන බුදු පිළිමේ ශීර්ෂය නිදන් හොර විසින් දැන් තමයි කඩලා ඉවරයි. මේ පේනවනේ. ඒක කට්ටියට ලොකු වටිනාකමක් තියෙන මේවා ලැබිලි කාගෙන කඩලා තියෙන මේ වෙනකොට ඒ වගේ පිළිමේ මැද
පිළිම මැදත් අන්න බලන්නකොට මම ලං කරලා වෙන්නන්න පිළිම මැදත් මේ ස්ථානවල නිදන් හොරු විසින් මෙතන කඩලා තියෙන්නේ. ඒ වගේම පිටිපස්සට එනකොට හොම්ම මෙන්න මේ ස්ථානවල මෙන්න මේ ස්ථාන මේ නිදන් හොරු විසින් කඩලා තියෙන්නේ. ඒ වගේ මේ පිළිම සේරම ටික නිදන් හොරු මේ වෙනකොට කඩලා ඉවරයි. අතන අර චෛත්‍ය යට මේ තියෙන බිම මේවත් කඩලා ඉවරයි. මේ ඔක්කොම දැන් මේ අලුත් වැඩියා කටයුතු කරලා තියෙන්නේ මේ නැවත කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට. නමුත් මේව කඩලා ඉවරයි. මේ බඹරුගම රජමහා විහාරය පිහිටලා තියෙන්නේ හක්මනේ ඉඳලා ඇල්ලේවල ප්‍රදේශයෙන් කබුරුපිටියට යනකොට තියෙන අතරමැද ප්‍රදේශයක. මේක හෙක්ටයාර 627ක ප්‍රමාණයක පිහිටලා තියෙනවා. ඉතින් දැන්ටමත් මේ වෙනකොට ඒක ගොඩාක් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානෙට එනකොටත් නිදන් හොරු විසින් මේ ස්ථානය විනාශ කරලා ඉවරයි. මගේ මේ පිටිපසින් තියෙන ප්‍රදේශයට ඇතුල් වෙනකොට මේ ගුහාවට ඇතුල් වෙනකොට අඩි 15ක සැත වෙන පිළිමයක් තියෙනවා. ඒකේ ශීර්ෂයේ සිට සිරුරේ දීප දනක ලොකු විනාශයන් කීපයක් නිදන් හොරු විසින් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මීට උඩින් තව අඩි 18ක සිටින පිළිමයක් විනාශ කරලා තියෙනවා නිදන් හොරු විසින්. ඉතින් මේ නරඹන කෙනෙක් වෙන මම ඉල්ලීමක් කරනවා මේව රැක ගන්න උදව් වෙන්න. මේක සංස්කෘතිය පිළිබඳව කතා කරන අයට මෙන්න මේක හොඳ අවස්ථාවක් මේව ආරක්ෂා කරගන්න. මා මෙතෙන්ට එන අවස්ථාව වෙනකොටත් මේක බලා කියා ගන්න ආරක්ෂා කරන්න කෙනෙක් ඉන්නවා. හමුදුර නමක් සිටිනවා. ඉතින් ඕනම දිරිමත් කරන්න ඕන. මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. ඉතින් මේ වගේ තැන් ඇත්තම ලස්සන තැන් පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන තැන් මේව ආරක්ෂා වෙන්න ඕන. ඉතින් මේව ආරක්ෂා කරගන්න කියලා මම ආදරෙන් ඉල්ලීමක් කරනවා. විශේෂම දේ තමයි මෙම විහාරස්ථාන ඉදි කරලා තියෙන අනුරාධපුරේ රජතුමා වන දේරුතිස් රජතුමා ක්‍රිස්තු පූර්ව 328 337 අතර කාල සීමාවකදී ඒ තරම් වටිනාකමක් තියෙන ස්ථානයක්. ඉතින් මේව ආරක්ෂා කරගන්න කවුරු හරි මැදිහත් වෙන්න මේ වීඩියෝ එක උපකාරයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ආදරණීය බෞද්ධයිනේ. මේක ආගමක් ජාතියක් කියලා මේකට ගාව ගන්න එපා. මේ වගේ සංස්කෘතික වටිනාකමක් තියෙන ස්ථාන රැක ගන්න ඉදිරියට එන්න කියලා මම ආදරණීය ඉල්ලීමක් හැමෝගෙම කරනවා. ඒ කියන්නේ මෙතන මේ උඩද? අනේ ලුම්මලක හැඩේ මොකක් හරි දෙන්නේ නැද්ද? ඒ කියන්නේ හොරුම දාලාද? ඔය ඉතින් අර අපි එනකොටත් කිසිම මිනිස්සෙක් නැහැ එන්නේවත් නැහැ නේ. මේ දෙපැත්තෙම තියෙනවා මේ අක්ෂර එහෙම කොටපුවානේ. මෙන්න මෙතන තමයි පිළිම තිබිලා තියෙන්නේ. අන්තිමට මේ පිළිම තිබිච්ච තැනක කෑල්ලක්වත් නැහැ නේ. කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ නේ. මෙන්න මේ පැත්තේ ඔක්කොමත් එක්ක. නිකන් අන්තිමට ගල් ගොඩ විතරයි ඉතුරුලා තියෙන්නේ. මගේ ඉදිරියෙන් තිබිලා තියෙන 18 රියම් පිළිමයක එක සම්පූර්ණයෙන්ම කඩලා ඉවරයි. මගේ පිටිපස්සේ මෙතන ඔක්කොම චිත්‍ර තියෙන්නේ. ඒ කාලේ ක්‍රිස්තු පූර්ව 320 ගණන් වල මේවා මේ නිර්මාණය කරන ලද සිතුවම් තියෙන්නේ මේ ගල පුරාවටම.
ඉතින් මේවා විනාශ කරලා ඉවරයි. සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඉවරයි. ඔයාලට පේන හැටි දැන් තමයි මේ පතුරුත් යවලා තියෙන්නේ. අර පතු වලින් ඉති වලින් ගහලා විනාශ කරලා. මෙන්න මෙතන තමයි බුදු පිළිම තිබිලා තියෙන්නේ. මෙතන මේ ආසනය විතරයි තුනලා තියෙන්නේ. මේ අනිත් සේරම ටික ඉඳන් හොරු ටික විනාශ කරලා තියෙන්නේ. මේ යට ඇල්ලුවා නම් බලා ගන්න පුළුවන්. සේරම දේවල් ටික විනාශයි. පිළිමයක් කියලා හොයා ගන්නවත් දෙයක් නැහැ. සේරම විනාශ කරලා තියෙන්නේ. අන්තිමට මෙන්න මේ ආසනය විතරයි. මෙන්න මෙතන මේ නිදන් හොරු ඉතුරු කරලා තියෙනවා. දැන්ට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිදායි මහත්මයෙක් මේ වෙනුවේ ආරක්ෂාවට දාලා තියෙනවා. මේ මිනිස්සයා ගොඩක්ම ආදරෙන් මේක රැක බලා ගන්නවා. ඉතින් මේ ඉල්ලීමක් කරනවා මේක සංරක්ෂණය කරගන්න. මේ විනාශ වෙන්න දෙන්න එපා. මෙන්න මේ ස්ථානයේ තමයි එකල භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරපු ස්ථානය. මෙතන තමයි කුටිය පිහිටලා තියෙන්නේ. මේ කුටියත් ඉඳලා තියෙන්නේ. තේරෙනවද මේ කුටියත් ඉඳන් හොරු විසින් ඉඳලා තියෙන්නේ. ඉතින් මේව ආරක්ෂා කරගන්න කියලා මේව ජාතික වටිනාකමක් සංස්කෘතික වටිනාකමක් තියෙන තැනක්. පුරාණ රජමහා විහාරයක් මේ ප්‍රදේශයේ තියෙන එකම පුරාණ රජමහා විහාර ස්ථානය තමයි මේ බවුනුගම රජමහා විහාර ස්ථානය. ඉතින් මේක ආරක්ෂා කරන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. මෙන්න මේ උමම් මාර්ගයේ තියෙනවයි කියලා කියන්නේ කෙලින්ම මුල් කිරිගල දක්වා තමයි තියෙනවා කියලා කියන්නේ. ඉතින් සෑහෙන්න ලොකු තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා ඒ දවස්වල ඉඳපු මේවා නිර්මාණය කරපු අය. ඉතින් මේවා ආරක්ෂා කරන්න ඔයාලා කිල්ලන්නේ එච්චරයි. ඉතින් අද දවසේ ඔයාලට ලොකු දේවල් ටිකක් වෙන්නවා මේ බමුණුගම රජමහා විහාරය ගැන. ඇත්තටම කනගාටුදායකයි මෙතෙන් ආවට පස්සේ මේක තිබිච්ච සංස්කෘතික වටිනාකමක් තියෙන හැමදේම විනාශ කරලා ඉවරයි. දැන්වත් මේව ආරක්ෂා කරගන්න කියලා ඉල්ලීමක් කරනවා මේ ගම්වාසීන්ගේ පූර්ණ අනුදැනුම මත මේක ආරක්ෂා කරන්න.